හරි ආයුබෝවන් වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපේ 2025 ජීව විද්‍යාව හදාරන ආදරණීය දුවල පුතාලට. ඉතින් ඊටමත්ම ආදරෙන් පිළිගන්නවා නැවත වතාවක් විශ්ව පෙරේරා YouTube නාලිකාව ඒ වගේම Biology Lessons with විශ්ව YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. ඉතින් මම දන්නවා මේ වෙලාවේ දැන් හෙට බයෝලියන් ඉන්න ආදරණීය දුවල පුතාලා තමයි මේ වීඩියෝ එක බලන්න ඕනේ කියලා ඔබලා තියෙන්නේ. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යන් කතාවට ඉස්සරහට. ඉතින් මේ දැන් අද ජීව විද්‍යාව MCQ පේපර් එක තියලා ඉවරයි. ඉතින් ජීව විද්‍යාංශයෙන් හදාරන ඔයා ජීව විද්‍යාව, ඒ වගේම රසායන විද්‍යාව, ඒ වගේම භෞතික විද්‍යාව මෙන්න මේ විෂයන් තුනටම අදාළ පේපර්ස් ලියන්න තියෙනවා. ඉතින් ඒ තුනටම අදාළව මතක තියාගන්න. පළවෙනියටම ඔයගොල්ලොත් මම පොඩ්ඩක් මේ දේ ගැන කතා කරලා ඉන්න ඕනේ. පළවෙනියටම ඔයාලට මේ සබ්ජෙක්ට්ස් තුනට පේපර්ස් 6ක් තියෙනවා. හරිද? එතකොට හැම එකෙම MCQ එකයි, ඒ වගේම සෙකන්ඩ් පේපර් එක ගන්න පේපර්ස් 6ක් තියෙනවානේ. ඉතින් දැන් අද සමහරට මේ වීඩියෝ එක බලන ඔයා ඇවිල්ලා තියෙන්නේ සමහරට අවුලෙන් වෙන්න පුළුවන්, හිතපු විදිහට කරගන්න බැරි වුණා, එහෙම නැත්නම් දන්න දේවල් වරද්ද ගත්තා, මේ වගේ දේවල් එක්ක ඉන්න පුළුවන්. ඉතින් පළවෙනියටම කියන්න ඕන දේ තමයි අර තියෙන පේපර්ස් 6න් තාම ඔයා ලියලා තියෙන්නේ එකම එක පේපර් එකක්. ඉතින් තව පේපර්ස් 5ක්ම තියෙනවා ඔයාට ලියලා ඔයාගේ අවශ්‍ය ඔයාගේ සිහිනය වෙනුවෙන් වැඩ කරගෙන යන්න. ඒ හින්දා මේ එකකින් මොනවා හරි වැරද්දක් වුණා නම් ඒක වහාම හිතින් අයින් කරලා තව පේපර්ස් 5ක් තියෙනවා ඔයාලට සූදානම් වෙලා හරියට වැඩ කරලා ගොඩ දාගන්න. ඒ හින්දා දැන් මේ උදව්ව කරන්නේ ඔයාලට හෙට තියෙන පේපර් එකට උදව්වක් විදියට. මොකද හෙට තියෙන විභාගයෙන් ලකුණු 1000න් 600ක්. හරි? ඒ කියන්නේ 160ක් ලකුණු රඳා පවතින්නේ රචනා ප්‍රශ්න පත්‍රය මත, රචනා කොටස මත. ඒ හින්දා ඒ ගැන ඔයාලට පොඩි ඉගිලිකක් ලබා දෙන්න තමයි අපි මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා කලබල වෙන්න එපා දැන්. හොඳ උස්මක් අරගෙන මම ඉතිරි පේපර්ස් පහම හරියට කරගන්නවා කියලා හිත හදාගෙන මේක නිර්වෘල් මනසක යුතුව අහන් ඉන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා කොහොමත් මම හැමදාම වගේ අවසාන වශයෙන් ගෙසින්ග්ස් ටිකක් නැත්නම් අනුමාන රචනා ප්‍රශ්න ටිකක් දෙනවා. අපි දෙන්නේ ඇත්තටම මේ පේපර් එකේ තියෙන දේවල් නෙමෙයි අපි දෙන්නේ. නමුත් අපි දෙන අනුමාන ගොඩක් වෙලාවට පේපර් එකේ තියෙයි. ඉතින් මේක මේ කරන්නේ වෙන කිසිම දෙයකින් නෙමෙයි අපි පහුගිය අවුරුදු වල තියෙන මේක ඕනම ඔයගොල්ලෝගේ වයසේ ඉන්න ශිෂ්‍යයෙක්ට උනත් කරගන්න පුළුවන් දේවල්. ඉතින් අපේ ගෝලයන්ට මගෙන් ඉගෙන ගන්න ගෝලයන්ට අපි කොහොමද මේ විදිය මේ ක්‍රියාවලිය ගැන කියලා දීලා තියෙන්නේ. ඉතින් මම ඉගෙන ගන්න නැති දරුවන්ටත් එක්ක මේ ප්‍රයෝජන ගන්න තමයි මේ වීඩියෝ එක අපි YouTube එකට දාන්නේ. ඉතින් මේ සඳහා භාවිතා කරන්නේ සරලවම පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඇවිල්ලා තියෙන ප්‍රශ්න රටාව අධ්‍යයනය කරලා ඒ වගේම ඔයගොල්ලෝගේ අද තිබ්බ MCQ පේපර් එක අධ්‍යයනය කරලා ඒ මගින් අනුමාන කරන්න පුළුවන් ප්‍රශ්න ටිකක් ලබා ගන්න එක. ඉතින් පොඩ්ඩක් අපි මේ රටාව දිහා බැලුවොත් සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු 4-5 දිහා බැලුවම ඔයගොල්ලෝ පේන නැති පස්වෙනි රචනා ප්‍රශ්න නිතරම එන්නේ සාමාන්‍යයෙන් දෙවෙනි පාඩමෙන්. නමුත් ඉඳලා හිටලා හත්වෙනි පාඩමෙන් අහපු අවස්ථා තියෙනවා. නැත්නම් සමහරවිට 2018 A level එක. ඒ කියන්නේ මම ලියපු A level පේපර් එකේම දෙවෙනි පාඩමට අමතරව පස්වෙනි පාඩමේ කැලලකුත් දාලා අහපු ආරයක් තියෙනවා. ඉතින් සමහරට මේ විදිහට එන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි ගෙස් කරනකොටත් දෙවෙනි පාඩම විතරක් නෙමෙයි දෙවෙනි පාඩමත් එක්ක හත්වෙනි පාඩම ඈඳන්න පුළුවන් තැන් මොනවද කියලා බලලා ඒ තැන් ගැන අවධානය යොමු කරලා අපි ගෙසින්ග්ස් හදලා තිනවා. ඒ වගේම හයවෙනි පාඩමෙන් සාමාන්‍යයෙන් හයවෙනි ප්‍රශ්න සාමාන්‍යයෙන් ඉන්නේ ශාකයේ පාඩමෙන් කියන හතරවෙනි පාඩමෙන්. නමුත් සමහරලාට මේකට තුන්වෙනි පාඩමත් ඈඳගෙන ප්‍රශ්න අහන්න සම්භාවිතාවක් තියෙනවා. සමහරට හත්වෙනි පාඩමේ ප්‍රශ්නේ කියන්නේ හත්වෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ඉන්නේ සත්‍ය පාඩමේ ඒකෙත් 12 වසර. නමුත් මේක පවා සමහරලාට වෙනස් වෙච්ච අවුරුදු තියෙනවා. හරි? ඒ කියන්නේ සත්‍යවල සමහරට 13 වසරෙන්ම ප්‍රශ්න ආපු වෙලාවලුත් තියෙනවා. නමුත් ගොඩක් දුරට එන්නේ සත්‍යයේ 12 වසරේ කොටසේ. ගොඩක් වෙලාවට. ඉතින් ඒකත් එක්ක සමහරට තුන්වෙනි පාඩමේ කැලලක් එකතු කරලා ඔයගොල්ලන්ට දෙන්න බැරි කමක් නැහැ. ඊට පස්සේ අපි 8 වෙනි ප්‍රශ්න දිහා බැලුවොත් සාමාන්‍යයෙන් 13 වසරට අදාළ මේ සත්‍ය පාඩමෙන් තමයි සාමාන්‍යයෙන් මේ වෙනකම් ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. නමුත් එක අවුරුද්දක් තිබ්බ මේ සත්‍ය දැන් සාමාන්‍ය කොට පේනවානේ සත්‍ය 12 වසර සහ 13 වසරෙන් ප්‍රශ්න දෙකක් එනවා කියලා. නමුත් එක අවුරුද්දක ඇවිල්ලා තිබ්බා සම්පූර්ණයෙන්ම සත්‍යයේ 12 වසර කොටස් වලින්. ඒ වගේම සම්පූර්ණයෙන්ම එක අවුරුද්දක ඇවිල්ලා තියෙන සම්පූර්ණයෙන්ම 13 වසරේ කොටස් වලින්. ඉතින් මෙන්න මේ කතා ටික පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉන්න. ඉතින් ඒකත් එක්ක නවවෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම. එතකොට දැන් සත්‍ය පාඩමේ 13 වසරේ කොටසෙන් එන්න පුළුවන් වගේම තමයි සමහර විට කිසිම එකක් නැතුව 6 වෙනි පාඩමේ හරි 7 වෙනි පාඩමේ හරි ප්‍රශ්නයක් එන්නත් පුළුවන් ඒකට. හරි? ඒ වගේම තමයි 9 වෙනි ප්‍රශ්නෙට ඉතින් ඕනම තැනකින් කියන්නේ 6 වෙනි දැන් මේ වෙනකන් අපි කතා නොකරපු ප්‍රශ්න තියෙන්නේ කියන්නේ 6 වෙනි පාඩම 7 වෙනි පාඩම කියන්නේ ප්‍රවේණීය පරිසරය ප්‍රවේණීය අනුක ජීව විද්‍යාව පරිසරය ඒ වගේම ශුද්ධ ජීව විද්‍යාව මේ වගේ පාඩම් වලින් ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලොකු ප්‍රශ්නයක් සම්පූර්ණ ප්‍රශ්නයක් මේ වෙනකන් 10 වෙනි පාඩමෙන් සම්පූර්ණ ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. මේ විදිහේ ප්‍රශ්නක් කීමේ සම්භාවිතාවතර ගොඩක්ම අඩුයි. ඒ වගේම තමයි 10 වෙනි ප්‍රශ්නෙට ඉන්නේ කෙටි සටහන් ප්‍රශ්න හැමදේම වගේ. ඒතකොට කෙටි සටහන් A B C කියලා තැන් තුනකින්
ඕනම තැනකින් ඔය රිසෝස් එකේ තියෙන ඕනම තැනකින් ප්‍රශ්න තුනක් අහන්න පුළුවන්. එතකොට පහෝගේ රටාව අධ්‍යයනය කරලා බලද්දී පේනවා ගොඩක් වෙලාවට ඒකේ එක කොටසක් ව්‍යවහාරික ජීව විද්‍යාවෙන් අනිවාර්යෙන් වගේ කොටසක් හම්බ වෙනවා. ඒ වගේම තමයි පරිසරයේ පාඩමෙලු සමහර විට කොටසක් මේ සම්භාවිතාවක් තියෙනවා. ගොඩක් වෙලාවට මේ වෙන ප්‍රශ්නයකට පරිසරයේ කොටසක් ගිහිල්ලා නැත්නම්. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍ය පොදු රටාව ඇවිල්ලා තියෙන රචනා ප්‍රශ්න හදනකොට. එතකොට ඒකත් එක්ක අපි පොඩ්ඩක් ගෙස් කරලා තියෙන ප්‍රශ්න ටිකක් තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. මේ ටික මම කියාගෙන යන්නම්. මේ ටික ඒ වගේ මම කියවන ගමන් ඕගොල්ලන්ට පෙනේවි. දැන් අපි ඇත්තටම මේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර අපි ලිස්ට් එකක් හදලා ඒ කියන්නේ දැන් සතියකට කලින් හරියටම අපි අප්ලෝඩ් කරා වීඩියෝ එකක්. පුළුවන් නම් ඒ වීඩියෝ එක බලන්න. ඒ කියන්නේ පහුගිය පේපර්ස් වල කියන්නේ 2024 ඉඳන් මම ගත්තා 2018 19 වගේ වෙනකම්ම ගත්තා මොනවද ඇවිල්ලා තියෙන ප්‍රශ්න කියලා. ඒකත් එක්ක මොනවද දෙන්න පුළුවන් කියලා අපි කතා කරා. මගේ කලින් කරපු අනුමාන ප්‍රශ්න වීඩියෝ එකේ ඒ කොටස් ටික සඳහන් කරලා තියෙනවා. එහෙනම් මම නැවත වෙලාවක් ගන්නෙ නැහැ. ඔයගොල්ලොත් එක්ක ඒ ගැන කතා කරන්න. ඒ වගේම පොඩි මතක් කිරීමක් කරනවා මම හැම අවුරුද්දෙම වගේ MCQ මාකින් ස්කීම් එකකුත්. ඒ කියන්නේ මම හදපු අනුමාන ඒ කියන්නේ අපි හදපු මගේ unofficial answers ටිකත් මම දානවා සාමාන්‍යයෙන්. එතකොට වැදගත්ම කාරණා තමයි ඒක හැම ළමෙම එහෙම බලන්න කැමති නැහැනේ. දැන් උදාහරණයක් විදිහට මම A level ලියලා වගේ MCQ එක ඉවරෙච්ච ගමන් මම ඇවිල්ලා හොයාගෙන බොහොම මර හොයාගෙන උත්තර ටිකක් තියෙන තැනක් හොයාගෙන MCQ answers ටික බැලුවා. මොකද මට කීයක් තියෙනවද කියලා බලා ගන්න. මොකද ඒක මට උදව්වක් වුණා. මගේ සෙකන්ඩ් පේපර් එකට මම ලකුණු තව කීයක් ගන්න ඕනද අඩුම ගානේ ඒකට යන්න කියලා. ඉතින් ගොඩක් වෙලාවට ඔය ඒකක්ම බලාපොරොත්තු වෙන ළමයි ගොඩක් වෙලාවට හොයනවනේ මේ උත්තර. ඉතින් ඒගොල්ලන්ට විතරක් ගන්න පුළුවන් විදියට ඔයගොල්ලන්ට පුළුවන් ඕනනම් අපේ 071 877 614 කියන WhatsApp අංකෙට WhatsApp message එකක් දාලා ඉල්ල ගන්න MCQ answers. හරිද? ඒක ගොඩක් වෙලාවට අද හෝ ගොඩක් වෙලාවට ඒක හෙට හෝ ගොඩක් වෙලාවට අද රෑ 12ට කලින් ඒ ටික ලබා ගන්න පුළුවන්. ඕන අය විතරක් එහෙම message එකක් දාන්න. අනිත් අය බලන්න යන්නවත් එපා. කිසිම කෙනෙක් මම ඇත්තටම කියන්නේ ගොඩක් වෙලාවට MCQ answers බලන්නේ නැතුව සෙකන්ඩ් එකට යන්න. නමුත් අර රෑන්ක් එකක් බලාපොරොත්තු වෙන ඉන්න සමහරට ඒකක් බලාපොරොත්තු වෙමින් ඉන්න ළමයට පොඩක් එහෙ මෙහෙ වුණ ඒවා තියෙන්න පුළුවන්. මොනවද උත්තර කියලා සැකෙන්න ඒවා තියෙන්න පුළුවන්. ඒ අයට උදව්වක් විදිහට තමයි ඒක කරන්නේ. ඉතින් ඒ ඕන අය විතරක් මේ කතා කරන්නේ. ඒ වගේම මේ මම දැන් මේ කියන ප්‍රශ්නවල මේ අවසාන අනුමාන ටික. ඒතර අපි හැම අවුරුද්දෙම වගේ මේ වගේ අනුමාන දාලා තියෙනවා. එතකොට මේ අනුමාන ටික ලබා ගන්න නම් description එකේ දානවා 2025 අපේ Telegram group එක. ඒ Telegram group එකට add වෙලා ඉන්න. අපි ඒකට PDF එක දාන්නම්. ඒ වගේම යාළුවෝ අතර share කරගන්න මේ PDF එක පුළුවන් තරම්. ඉතින් මම පස්වෙනි ප්‍රශ්නේ සඳහා අපේ අනුමාන ටික කියාගෙන යන්න. දැන් අපි පොඩක් බලලා තිබ්බ විදියට පහුගිය කාලේ 2024 අහලා තිබ්බා මේ අපේ 2024 අහලා තිබ්බ ප්ලාස්ම මඩලයයි ඔය මේ එකත් එක්ක ප්‍රෝටීන් සංශ්ලේෂණ එක ගැන. ඒ වගේම 23 ප්‍රභා සංශ්ලේෂණ 22 උණ නිර්භාජනය 21 නියුක්ලියෝටයිඩ් සහ DNA වල බිහිවේ. ඔන්න ඔය කොටස් ටික ගැන අහලා තිබ්බේ. 2020 අහලා තියෙනවා අක්මාසයිල් වල සිදුවන ස්වායු ශෝෂණය. ඉතින් MCQ පේපර් එක බලද්දී ඕගොල්ලෝගේ මේ පාර MCQ පේපර් එකේ ස්වායු ශෝෂණයෙන් කිසිම MCQ එකක් තිබ්බේ නැහැ. හරිද? සමහරට SCQ එකේ තියෙන පුළුවන් ස්වායු ශෝෂණය සම්බන්ධ කොටස. නමුත් අපි රචනා ප්‍රශ්නයකට අපි ගෙස් කරොත් මෙන්න මේක හර්ට් පේශී සෛලයක හරි විශේෂයෙන්ම හර්ට් පේශී සෛලයක් කියලා දෙන්න පුළුවන්. මොකද ATP 32ක් හදන හින්දා. එහෙම නැත්නම් වෙනස් සෛලයක් කියලා වෙනත් ඕනම ඇඟේ වෙන තැනක් දීලා අහන්න පුළුවන්. يعني අක්මා සෛල හරි හර්ට් පේශී සෛලය හරි ඔයගොල්ලෝ හොඳටම දන්නවනේ ATP 32ක් හැදෙනවා කියලා 32. ඒ නැතුව වෙනත් තැනක සෛලයක් දීලා. එහෙම આવුවොත් ATP 30ක් ගැන ඔයගොල්ලෝ විස්තර කරන්න ඕනේ ලස්සනට. හරි? එතකොට ඒ ටික අදාළ වෙන මම දෙන ප්‍රශ්නේ තමයි හර්ට් පේශී සෛලයක හෝ වෙනත් සෛලයක ස්වායු ශෝෂණය මගින් ATP සංශ්ලේෂණය කියන සෛලීය ස්වායු ශෝෂණය වෙන්න පුළුවන් විදිය අහන්න පුළුවන්. ඒ වගේම පහුගිය අවුරුදු ටික බලාගෙන යද්දී මේ මම දැන් මගේ කටින් කියුනේ නෑ ළමයි එන්සයිම ගැන කිසිම ප්‍රශ්නයක්. නමුත් ඔයගොල්ලෝ MCQ එකක් තිබ්බා එන්සයිම් වලින්. ඒ වුණාට අපි එන්සයිම් වලින් රචනා ප්‍රශ්නයක් බලාපොරොත්තු වෙනවා තාමත්. එතකොට සමහරට ඒක අණු කොටසක් විදියට වගේ, ඒ කියන්නේ එන්සයිම් වල ඇලොස්ටරික් යාන්ත්‍රණය වගේ එකක් ගොඩ කාලෙකින්ම අහලා නැහැ. ඒක වගේ එකක් අහන්න පුළුවන්. එහෙම නැත්නම් මම මගේ MCQ මේ ප්‍රශ්න වලට අයතුලත් කරන්නේ. නමුත් මම ගෙසින් එකක් විදියට මම කියනවා ගොඩක් වෙලාවට සමහර විට එන්සයිමේ ක්‍රියාකාරීත්වය සඳහා pH අගය, උෂ්ණත්වයේ බලපෑම් වගේ දේවල් අහන්න පුළුවන් වෙන්න පුළුවන් කියලා. හරි. එතකොට පොඩ්ඩක් ඒ එන්සයිම් වල ඔය මම කියපු කොටස් ටික වැඩිපුර රචනා ප්‍රශ්නයකට මූලික කරගෙන බලාගෙන යන්න. ඒ වගේම දැන් අණු වලින් සාමාන්‍යයෙන් අපිට මේ ප්‍රෝටීන ගැන ගොඩ කාලෙකින් අහලා නැහැ. හරි. ප්‍රෝටීන සංශ්ලේෂණය ගැන කියපාර ඇහුවට ප්‍රෝටීන ගැන අහලා නැහැ. ඉතින් ප්‍රෝටීන වල විවිධ ව්‍යුහ මට්ටම් සහ ඒ වගේම මේ තියෙන කෘත්‍ය ලස්සන වගුවක් තියෙනවානේ ප්‍රෝටීන වල කෘත්‍ය. ඒ ගැන පොඩ්ඩක් බලාගෙන යන්න. ඒ වගේම මේ මයිටොකොන්ඩ්‍රියා ව්‍යුහය විස්තර කරන්න. කියලා 2000
15 හෝ 14 වගේ අවුරුදු වල අහලා තිබ්බ ප්‍රසිද්ධ රචනා ප්‍රශ්න තමයි ඉන්ද්‍රේකාක ව්‍යුහයක් එක්ක ඒකේ කෘත්‍ය නම් කරන්න. හරිද? ඒතකොට හොඳම එකක් තමයි ඔය මයිටොකොන්ඩ්‍රියාක ව්‍යුහය විස්තර කරන්න කියලා සෛලීය ස්වායුසුසනේ මයිටොකොන්ඩ්‍රියාවේ දායකත්වය අහන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම තව ප්‍රශ්නයක් මේකෙන් ගෙස් කරලා තියෙනවා පස්වෙනි පාඩමට අදාළව. මොකද මේ පහත් එක් මේ පස්වෙනි ප්‍රශ්නෙට අදාළව දෙවෙනි පාඩමත් එක්ක හත්වෙනි පාඩමත් එකතු කරන්න පුළුවන් තැනක් තමයි ඔය DNA ව්‍යුහය ගැන අහලා. දැන් අපි දන්නවා මේ DNA ව්‍යුහය ගැන කිව්වම වොට්සන් සහ ක්‍රික් කියන විද්‍යාඥයෝ මතක් වෙන්න ඕනේ. මේ පහුගිය දවසේ කියන්නේ ඊයේ හරියටම වොට්සන් මහත්මයා අභාව ප්‍රාප්ත වෙලා තිබ්බයි නිවුස් එකත් ඔයගොල්ලෝ දකින්න ඇති. ඉතින් DNA වල ව්‍යුහය විස්තර කරන්න කියලා හෝ නොකර හෝ සමහර ඒක ව්‍යුහය විස්තර කරන්න කියලා ඊට පස්සේ අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඔය S කලාවේදී සෛල විභාජන S කලාපයේදී කොහොමද DNA ප්‍රතිවලිතය සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි. ඒ කියන්නේ DNA ප්‍රතිවලිතය පොඩ්ඩක් බලාගෙන යන්න 7 වෙනි පාඩමේ මේකට ඈඳන්න පුළුවන් ප්‍රශ්නයක් විදියට. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නෙට අපි ශාකය ගැන ફોකස් කරොත් ශාකයෙන් අහන්න පුළුවන් ප්‍රධාන රචනා ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එකක් තමයි ජීවන චක්‍රයක් අනිවාර්යෙන්ම අහන්න පුළුවන්. මෙච්චර කාලයකට ඇන්තොෆයිඩ් ජීවන චක්‍රය අහලා නැහැ. බලාගෙන යන්න. නමුත් බොහෝ දුරට ඇන්තොෆයිඩ් ජීවන චක්‍රය ෂුවර් නෑ අහන්න පුළුවන්. මොකද ඒක ටිකක් සංකීර්ණ වැඩි ගතියක් තියෙන නිසා. නමුත් බලාගෙන යන්න එපා කියලා කියනවා. මගේ නිල ගෙසින් වල ඒක දාන්නේ නැහැ. මොකද ඒක කොහොමද ළමයි බලාගෙන යන හින්දා. මෙන්න මේ ටික විශේෂයෙන් බලාගෙන යන්න. සයිකස් එහෙම නැත්නම් සෙලජිනෙල්ලා. ඔන්න ඔය ශාක දෙකේ ජීවන චක්‍ර දෙක විශේෂයෙන් බලාගෙන යන්න. ඒ වගේම තමයි ආලෝකයට, ස්පර්ශයට, ගුරුත්වයට අර ශාක දක්වන ප්‍රතිචාර ටිකක් තියෙන විශේෂයෙන්ම අර ප්‍රභාරූප ජනනයේ එහෙම අන්න ඔය කොටස් ටික විශේෂයෙන් බලලා යන්න. හරි. ඊට පස්සේ සාමාන්‍ය 2017 A level paper එකේ ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්න 2017 A level paper එකේ මේ රචනා ප්‍රශ්නයක් තිබ්බ ශාකයේ කොටසෙන් උත්සේදනයට අදාළව. ඒකේ තිබ්බ ප්‍රශ්නෙම මම මේ පාරත් ගෙස් කරනවා. ඒ කියන්නේ උත්සේදනය සඳහා බලපාන සාධක ගැන විස්තර කරලා ඒකත් එක්ක පානමානය දන්නවනේ. ඔයගොල්ලෝ පානමානය ඇටුම අන්න ඒකේ සකස් කර ගැනීම ප්‍රැක්ටිකල් එක රචනා ප්‍රශ්නයක් විදිහට අහන්න සම්භාවිතාවක් තියෙනවා. අඩුම තරමේ ඒක SCQ එකේ හරි ප්‍රැක්ටිකල් එක විදිහට දකින්න පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් හරි පානමානය ගොඩක් වෙලාට එහෙම නැත්නම් ජල විභව සම්බන්ධ පරීක්ෂණයක SCQ එකේ විශේෂයෙන් දැක ගන්න පුළුවන් වෙයි ඔය ශාකයේ සම්බන්ධ ප්‍රැක්ටිකල් එකක්. හරි. එහෙනම් හොඳට බලාගෙන යන්න. ඒතර මේකට උත්සේදනයයි පානමානය රචනා ප්‍රශ්නයක් විදිහට මතක තියාගෙන යන්න ඔළුවේ තියාගෙන යන්න. ඒ වගේම මේ අර මූලද්‍රව්‍ය වගුවක් තියෙන ළමයි ශාකවල පෝෂණය දැන් මම පහුගිය කාලේ ළමයි එක්ක ගෙස් කරපු ප්‍රශ්නයක් තමයි ශාක පෝෂණය. එනේ ශාක පෝෂණය සහජීවී සම්බන්ධතා සහ කෘමි භක්ෂණය කතාව. නමුත් ඕගොල්ලන්ගේ MCQ එකක් තිබ්බ මේ පාර පළවෙනි පේපර් එකේ. ඒ හින්දා මම ගොඩක් දුරට හිතනවා මේ ඒක නැතුව ගොඩක් කරලා ශාක පෝෂණයෙන් අහන්න පුළුවන් අනිත් තැන තමයි ඔය අධිමාත්‍ර මූලද්‍රව්‍ය වලට අදාළව. හරි. අධිමාත්‍ර මූලද්‍රව්‍ය වලට අදාළව ඒ වගේ අවශෝෂණය වෙන ක්‍රම, ඒ වගේ මේ වගේ කෘත්‍ය සහ ඒ වගේ ඌනතා ලක්ෂණ වලින් රචනා ප්‍රශ්නයක් ඇහිීමේ සම්භාවිතාවක් තියෙනවා කියලා. ඒ වගේම තමයි ජල විභව සංකල්පය ඉතාමත් වටිනවා. ජල විභව සංකල්පය ගැන පැහැදිලි කරන්න කියලා කොටසක් තියෙන්නේ ඔයගොල්ලෝගේ අර රිසෝස් එකේ අර ආරම්භක ශුන්‍ය සෛලයක් ආශ්‍රිත ජලයට දැම්මම මොකද වෙලා යන්නේ, කොහොමද පූර්ණ ශුන්‍ය වෙලා යන්නේ, ඒව අතර තියෙන සමීකරණ සම්බන්ධතාව මෙන්න මේවා ගැන විස්තර කරලා රචනා ප්‍රශ්නයක් ලියන්න ඉන්න පුළුවන්. ඒකත් එක්ක සමානට අණු කොටසක් විදිහට පූටිකා විවර වීමේ යන්ත්‍රණය විස්තර කරන්න. කියන්නේ සෝඩියම් පොටෑසියම් අයන ඡන්දය වගේ එකක් අහන්න පුළුවන්. හරි. අවසාන වශයෙන් 6 වෙනි ප්‍රශ්නේ ඉදිරිය කියන්නේ ශාකයේ ප්‍රශ්නෙට ද්විබීජපත්‍රී ශාකයක ශෛලම පටකය විස්තර කරන්න කියලා. ශෛලම පටකය තුලින් සිදුවන රසෝද්ගමන යාන්ත්‍රණය ඇහිීමේ සම්භාවිතාවක් තියෙනවා. 2012 අවුරුද්දේ අහලා තියෙන අන්තිමට ෆ්ලෝයම පරිසංක්‍රමණ යාන්ත්‍රණය. ඒතකොට ෆ්ලෝයම පරිසංක්‍රමණ යාන්ත්‍රණයත් බොහෝ දුරට එන්න පුළුවන් තැනක් වුණාට නමුත් ඕගොල්ලන්ගේ MCQ එකක් තිබ්බා. එහෙනම් ඒ සම්භාවිතාව ටිකක් අඩු වුණා. එහෙනම් ශෛලම යාන්ත්‍රණය සහ ශෛලම පටකය ෆ්ලෝයම් පටකයත් පොඩ්ඩක් බලාගෙන යන්න ව්‍යුහය විස්තර කරගන්න. 7 වෙනි ප්‍රශ්නේ විදිහට සාමාන්‍ය සත්‍යයේ 12 වසරේ කොටසෙන් එන්නේ. ඉතින් වැදගත්ම ගෙසින් එක තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ප්‍රශ්න ගොඩ කාලෙකින් ඇවිල්ලා නැහැ. ඒ වගේම MCQ එකක් අපි දැක්කෙත් නැහැ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන්. ඉතින් අනුවර්ති විශේෂම කියන්නේ විශිෂ්ට ප්‍රතිශක්තිය කියන එක තියෙන ඒකේ T වසා සෛල B වසා සෛල වල කෘත්‍ය පැහැදිලි කරන්න එක. අන්නේ ප්‍රශ්නට හොඳට ලියන්න පුරුදු වෙලා යන්න. ඒ වගේම තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් එන්න පුළුවන් රෝග ආසාත්මිකතාවය, ප්‍රදාහක ප්‍රතිචාරය, ස්වයං ප්‍රතිශක්ති රෝගය, ප්‍රතිශක්ති ඌනතාවය, රෝග ටිකක් තියෙන ප්‍රතිශක්තිය අන්නේ ටික විශේෂයෙන් බලලා යන්න. ඒ වගේම ශ්වසන පද්ධතියනොත් ගොඩ කාලෙකින් රචනා ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. පහුගිය අවුරුදු 4 ඇතුළතම වගේ රචනා ප්‍රශ්නයක් ඇවිල්ලා නැති එකක් තමයි ශ්වසන පද්ධතිය. ඉතින් ශ්වසන පද්ධතියෙන් පහුගිය අවුරුද්දක අහපු ප්‍රශ්නයක් තමයි ශ්වසන යාන්ත්‍රණය සහ ඒකේ සමස්තිතික යාමනය. ඒක පොඩ්ඩක් බලාගෙන යන්න. ඊට වඩා ගොඩ කාලෙකින් අහපු නැති එකක් මගේ ඔෆිෂියල් ගෙසින් එකට දානවා. අරකට බලාගෙන යන්න ගෙසින් එකට දානවා. දුම්බීම හා ශ්වසන පද්ධතියට සිදුවන බලපෑම. හරි. ඒකත් එක්ක ඉතුරු සිලිකෝසියාව, ඇස්බෙස්ටෝසියාව පොඩ්ඩක් බලාගෙන යන්න කෙටි සටහනකට හරි අහන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් මම කියනවා අර
ශ්වසනයේ තියෙන සමස්තිතික යාමනේ හොඳට ඔළුවේ තියාගෙන යන අඩුම තරමේ SC කිව්වයක් හරි එකෙන් එන්න පුළුවන් අර රූපයක් තියෙන රූප සටහන ඒ රූප සටහන ස්ටැම්ප් පුරවන්න කියලා හරි අහන්න. හරි. ඒ වගේම මේ ආහාර ජීර්ණය සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් රචනා ප්‍රශ්නයක් ගොඩ කාලෙකින් අහලා නැහැ. ඒ කියන්නේ ඔයා ගන්න ප්‍රෝටීනමය ආහාරයකට කොහොමද මේ ආහාර ජීර්ණ පද්ධතියේදී සිදුවන ඉරණම් මොනවද? හරි. ඒතර හරියට කියන්න එපා කොහොමද ආහාර මුඛ කුහරේ ඉඳන් ආවට පස්සේ කොහොමද ජීර්ණ වෙවි යන්නේ? සහ අවශෝෂණය වෙන්නේ කොහොමද? ඒවා සුවීකරණය වෙන්නේ කොහොමද? ඒ ටික ගැන විස්තර කරන්න එපා. ඒතර මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි බලපා ගන්න ප්‍රෝටීනමය ආහාරයකටත් වන ඉරණම. ඒ කියන්නේ ප්‍රෝටීන ජීර්ණය ගැන තමයි අහන්නේ. ඒ වගේම සම්බන්ධක පටක වලින් මම නිකන් පොඩි ගෙසින්නයක් දානවා. සම්බන්ධක පටක වලින් දර්ශීය සම්බන්ධක පටයක ව්‍යුහයයි කෘත්‍යයයි විස්තර කරන්න කියන එක. ඒක පොඩක් කැමති නම් වෙලාව තියනවා නම් විතරක් බලාගෙන යන්න. මම වැඩිපුර ඇඩ් කරනවා තුන්වෙනි පාඩමෙන් කොටසක් විදිහට මේකට දිලීර රාජධානිය ගැන විස්තරයක් ලියන්න කියන එක. දිලීර රාජධානිය. ඒ වගේම කෝඩේටා වංශයෙන් කාට්ලේජ් සහ අස්තික මසුන් අතර ඇති වෙනස්කම් සංසන්දනයක් කරන්න වගේ ප්‍රශ්නයක්. හරි. ඒක පොඩ්ඩක් බලාගෙන යන්න. අටවෙනි ප්‍රශ්නේ විදිහට සාමාන්‍යයෙන් සත්‍ය 13 වසරේ කොටස් තමයි එන්නේ. ඉතින් ගොඩාක්ම අපි මේ පාර මේ ටාගට් කරන් ඉන්නේ ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතියේ ස්නායු ආවේගයක් ජනනය වීම සහ උපාගමයක සිදුවන රසායන ප්‍රතික්‍රියාව ගොඩ කාලෙකින් අහලා නැහැ. මේ රසායනික සම්ප්‍රේෂණය ගැන. ඉතින් ස්නායු ආවේගයයි උපාගමයක සිදුවන රසායනික සම්ප්‍රේෂණ විශේෂයෙන් බලාගෙන යන්න. ඒ වගේම විලිකිත ප්‍රේෂක සංකෝෂණ යාන්ත්‍රණය. ඒ කියන්නේ මේ සර්පණ සූත්‍රිකා වාදයේ පොඩ්ඩක් බලාගෙන යන්න. ඒ වගේම කන ගැන MCQ එකක් නම් තිබ්බා. නමුත් කනේ මේ සමතුලිතයට කොහොමද දායකත්වයේ කියන එක ගොඩ කාලෙකින් රචනා ප්‍රශ්නයක් විදිහට අහලා නැහැ. ඒක පොඩ්ඩක් බලාගෙන යන්න. ඒ වගේම ගියේ පාරක ඇස ගැන අහලා තිබ්බා. එතකොට ඇසේ ව්‍යුහය ගැන නම් කොහෙත්ම අහන එකක් නැති වෙයි කියලා මට හිතෙන්නේ. නමුත් ඇසේ ඔහොමම පොඩ්ඩක් බලාගෙන යන්න. ඇස කොහොමද අර මේ ළඟ ඇති වස්තුවක් නිරීක්ෂණය කිරීම සඳහා මේ වෙනස්කම් ඇති කරගන්නේ. හරි. ඒක පොඩ්ඩක් බලාගෙන යන්න. ඒ වගේම ස්නායු පද්ධතිය සම්බන්ධ රෝග ටිකක් තියෙනවානේ. අන්න ওই රෝග ගැන රචනාවක් ලියන්න ඕන නම් දාන්න පුළුවන්. හරි. ඒ වගේම මම මේකට ඇඩ් කරනවා 6 වෙනි පාඩමේ සහ 7 වෙනි පාඩමේ කොටස් ටිකක්. එතකොට මේ 7 වෙනි පාඩමෙන් ප්‍රවේණික විකෘති කියන එක හොඳට බලාගෙන යන්න. විකෘති කියන එක අන්තිමට අවිලා තියෙන 2011 A level paper එකේ. ඒ 2011 paper එකේ පාස් පේපර් එකේ උත්තර පත්‍රය පොඩ්ඩක් බලාගෙන යන්න. ලියන්නේ කොහොමද කියලා බලන්න උත්තරය. ඊට පස්සේ මේ අභිජනන ශිල්පකම 6 වෙනි පාඩමෙන් අපි බලාපොරොත්තු වෙන එකක්. අභිජනන ශිල්පකම ඒ කියන්නේ අවුරුදු කිහිපයකම අහලා තියෙනවා. හරි. නමුත් මේ පාඩම පොඩ්ඩක් බලාගෙන යන්න. සාම්ප්‍රදායික සහ නූතන අභිජනන ශිල්පකම ටිකක් තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මම පොඩ්ඩක් ගෙස් කරනවා නැවත 12 වසරේ කොටසක් මිනිසාගේ මේ රුධිර පීඩනය ගැන විස්තරයක් කරන්න කියලා. ඒ වගේම රුධිර පීඩනයේ පරිමාවයි යාමනය වෙන්නේ කොහොමද කියලා. අර ඇල්ඩෙස්ටරෝන් රෙනින් ඇල්ඩෙස්ටරෝන් යාන්ත්‍රණය ඒක පොඩ්ඩක් බලාගෙන යන්න. 9 වෙනි ප්‍රශ්නේ සඳහා මේ ඕනම් පාඩම් ටිකකින් එන්න පුළුවන්. ඉතින් මගේ ගෙසිස් ටික වෙන්නේ මෙන්න මේ ටික. ජෛව විවිධත්වයේ වැදගත්කම් පැහැදිලි කරන්න. ජෛව විවිධත්වයේ කියන කොටස වැදගත් කොටසක් පරිසරයේ පාඩමේ. ඒ වගේම ඒකට ඇතුළත් වෙලා තියෙන තර්ජන ගැන විස්තර කරන්න. ඒ වගේම 7 වෙනි පාඩමෙන් GMO ලා genetically modified organisms ලා ඉන්නේ. ඒගොල්ලෝගෙන් ලැබෙන සේවය කියන කොටසක් වෙනම තියෙනවානේ. වෛද්‍ය ශාස්ත්‍රයේදී මොනවද, කෘෂි කර්මාන්තයේදී මොනවද, ඒ වගේ සේවය සහ ඒ වගේම ගැටලු ටිකකිනුත් රචනා ප්‍රශ්නයක් ඕනනම් අහන්න පුළුවන්. හරි. ඒ කියන්නේ කොහොමද සමාජ ආර්ථික ගැටලු මොනවද, පාරිසරික ගැටලු මොනවද, ඒ වගේ ගැටලු ටිකක් තියෙනවානේ. ඒක. ඒ වගේම නාගරික අපජලය පිරිපහදු නව වෙනි පාඩමේ ශුද්ධ ජීව විද්‍යාවේ නාගරික අපජලය පිරිපහදුව එහෙම නැත්නම් නාගරික අපජලය හින්දා වෙන්න පුළුවන් ගැටලු අර සුපෝෂණයත් එක්ක අර ගඳ ගහන එක ඒ කතා ටික අර බීරයට වෙලා තියෙන කතා ওই ටික ලියාගෙන යන්න. ඊට පස්සේ ජාන අන්තර්ක්‍රියාව 6 වෙනි පාඩම ගත්තොත් ප්‍රවේණී මෙන්ඩලිය නොවන ප්‍රවේණීන් රචනා ප්‍රශ්න ඕන තරම් අහන්න පුළුවන්. හරිද? ඒතකොට එකක් මම ඔයගොල්ලන්ට කියනවා ඔය ජාන අන්තර්ක්‍රියාව එපිස්ටේසිස් කියන එක කියන්නේ අභිභවනය ප්‍රමුඛ අභිභවනය නිලීන අභිභවනය ඒ ටික පොඩ්ඩක් එන්නේ ඒක පොඩ්ඩක් රචනා ප්‍රශ්නයක් આવුත් උදාහරණ සහිතව විස්තර කරන විදිය පොඩ්ඩක් බලාගෙන යන්න. ඒ වගේම පාංශු ශුද්ධ ජීවීන්ගේ කාර්යභාරය විශේෂයෙන්ම චක්‍ර විශේෂයෙන් නයිට්‍රජන් චක්‍රය පාංශු ශුද්ධ ජීවීන් ඒගොල්ලෝ කරන්නේ මූලගෝල බැක්ටීරියා ඒ වගේම දිලීර හරි ඒ දිලීරගේ මූල සංගම ඔය ටික ඉන්නේ පාංශු ශුද්ධ ජීවීන් සම්බන්ධ එක ඒ කොටස හොඳට රචනා ප්‍රශ්නයක් ලියන්න පුළුවන් විදිහට බලාගෙන පාස් පේපර් ඕන තරම් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා පහුගිය අවුරුදු 20 ඇතුළත පොඩ්ඩක් බලලා යන්න මොනවද ඇවිල්ලා තියෙන ප්‍රශ්න සහ ඒවට උත්තර පත්‍ර මොනවද කොහොමද ලියලා තියෙන්නේ ඒ වගේම ශුද්ධ ජීව විද්‍යාවේ මේ මානව රෝග සම්බන්ධ ශුද්ධ ජීවීන්ගේ වැදගත්කම් විශේෂයෙන් අර ප්‍රචණ්ඩතා සාධක ව්‍යාධි ජනකතාවය සඳහා හේතු වන දේවල් මෙන්න මේ ටික තියෙනවානේ. ওই ටික හොඳට බලාගෙන යන්න. ඒ වගේම 10 වෙනි ප්‍රශ්න විදිහට අවසානයේ ඕනම තැනකින් මම කියවන එන්න පුළුවන් කියලා. ඒ වගේම විශේෂයෙන්ම 8 9 8 10 පාඩම් වලින් විශේෂයෙන්ම තැනක් හම්බ වෙනවා. ඉතින් මේ ටික තමයි මගේ ගෙසින්ස් එන්නේ. සර්පණ සූත්‍රිකා වාදය නැවත වතාවක්. ඒ වගේම මොලිකියුටෝ කියලා කට්ටියක් කියන ශුද්ධ ජීව විද්‍යාවේ ඒක විශේෂයෙන්ම නැනෝ තාක්ෂණයත් එක්ක වෛද්‍ය විද්‍යාවේ දායකත්වයේ හරි නැනෝ තාක්ෂණය කියන එක හොඳට බලාගෙන යන්න. ඒ වගේම පටක රෝපණය, ශාකවල පටක රෝපණය, ඊට පස්සේ අපිජානාවේනී වගේ ප්‍රවේණී කොටසක් ඕනනම් දාලා තියෙන්න පුළුවන්. වෛරස,
ඒ වගේම සත්‍ය පාඩමෙන් කලල බන්දේ වගේ එකක් දාන්න පුළුවන්. ශාකේ පාඩමෙන් බින්දු දේ වගේ එකක් දාන්න පුළුවන්. පරිසරයේ පාඩමෙන් ලංකාවේ වනාන්තර ගැන, ඒ වගේම ලංකාවේ පතන ගැන, ඒ වගේම නැවතත් ප්‍රවේණියෙන් මම බහුකාර්යතාවය වගේ එකකුත් නැවතත් පොඩ්ඩක් බලාගෙන යන්න කියලා කියනවා. ඒ වගේම ශාකේ පාඩමෙන් නැවතත් තුලාශ්ම කල්පිතය. මේවා තමයි මම 2025 LL බයොලොජි පේපර් එකේ රචනා ප්‍රශ්න විදියට මම අනුමාන කරන්නේ. ඉතින් මේ ටික ඔයගොල්ලෝ අහන් හිටියන් මම අන්තිම වෙනකම්ම කලබල වෙන්න යන්න එපා. ඔයගොල්ලෝ මෙච්චර කාලයක් වැඩ කරපු විදියක් තියෙනවනේ. ඒ වැඩ කරපු විදියට වැඩ කරගෙන යන්න. හරි? පළවෙනි දේ. අරහෙන් එයි අනුමාන මෙහෙන් එයි අනුමාන එක එක පැති වලින් අනුමාන එයිනේ. ඒතර අන්තිමට බලද්දි මුළු සිලබස් එකම තියෙනවා. දැන් විශේෂයෙන් මගේ ගෝලන්ට කියලා තියෙන්නේ මං එවන අනුමාන ටික විතරක් බලලා යන්න කියලා. ඉතින් ඕගොල්ලෝ මගේ මේ අනුමාන ටික ට්‍රස්ට් කරනවා නම් විතරක් ඒ ටික බලන්න. නැත්නම් ඔය ඔක්කොම එකතු කරලා බලන්න ගියාම ආයේ වෙනම ඔළුවට කරදරයක් වෙනවා. ඒ හින්දා ඔක්කොම බලන්න යන්න එපා. කැමති නම් විතරක් මේ ටික විශේෂයෙන් බලලා යන්න. හරි? එතකොට අපි මේ පහුගිය අවුරුදු කිහිපෙම වගේ හැමදාම වගේ රචනා ප්‍රශ්න කොටස් 4ක්වත් අපි කියපු විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා කැමති නම් විතරක් බලලා යන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිත් දරුවන්ටත් ඔයාගේ යාළුවන්ට හොඳම යාළුවන්ට මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න විශේෂයෙන්ම විභාගෙ ලියලා ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. තිබ්බ ප්‍රශ්න තිබ්බා කියලා කියන්න. හරි? එහෙනම් හෙට තියෙන විභාගයත් හෙට තියෙන බයෝ රචනා පේපර් එකත් ඔයගොල්ලෝ හොඳටම කරන්න. අද කරගන්න බැරි වුණ අයත් අද හොඳටම කරපු අයත් හෙට තියෙන පේපර් එක සුපිරියටම කරන්න. වාසනාව ධෛර්යය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දිගින් දිගටම විශ්ව පෙරේරා සහ බයොලොජි ලෙසන්ස් විත් විශ්ව කියන YouTube නාලිකාව එක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් එන අපි අපේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්නම්. අමතක කරන්න එපා channel දෙකම subscribe කරලා තියන්න.